කොහොමද ඔයාලට? අද අපි හදන්න යන්නේ රසම රස අල හොද්දා. ඉතින් අද ලස්සන දවසක් මං හදන්න යන්නේ අල කිරි හොද්දා. ඉතින් බත් කන්න, පාන් කන්න, ඉන්දියාප වගේ දෙයක් කන්න හොඳටම ගැලපෙනවා මෙන්න මේ අල හොද්ද. ඉතින් මම මුලින්ම කරන්නේ මෙන්න මේ වගේ අල ටිකක් අරගෙන හොඳට තඹ ගන්නවා. තඹගෙන ඉවර වෙලා පොත්ත අයින් කරගෙන මෙන්න මේ වගේ ටිකක් ලොකු කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ මම එක පැත්තක තියාගෙන අපි අල හොද්දට ඕන කරන අනිත් දේවල් ටික ලෑස්ති කර ගන්නවා. ලූණු, සුදු ලූණු, අමුමිරිස්, රම්පේ කරපිංච, කුරුඳු මෙන්න මේ දේවල් ටිකත් ලෑස්ති කරගෙන අපි යමු අපේ අල කරි එක හදා ගන්න. මම දැන් භාජනයක් අරගෙන අර අල ටික දාගන්නවා භාජනයේට. දාගෙන ඉවර වෙලා අර අපි කලින් කපලා ලෑස්ති කරගත්තු ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංච, කුරුඳු මෙන්න මේ දේවල් ටික අර අල දාගත්ත භාජනයේටම දාගන්නවා. මෙන්න මේ විදිහට ඉතින් මේ දේවල් දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මිරිස් කුඩු ටිකක් මේ විදිහට දාගන්න. ගොඩක් දාගන්න එපා. ගොඩක් සැරට නැතුව මිරිස් කුඩු ටිකක් දාගන්න. ඊට පස්සේ මම ලුණු කුඩු ටිකක් දාගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් කහ කුඩු ටිකක්, ඊට පස්සේ තුන පහ ටිකක් මෙන්න මේ දේවල් මේකට එකතු කරලා කලවම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා දැන් අපේ අල කිරි හොද්දට අනිවාර්යෙන්ම පොල් කිරි ඕනේනේ. ඉතින් ඔයාලා දිය කිරි, මිටි කිරි වෙනම වෙන් කරලා ගන්න. මම දැන් මේ අර තුන පහ මිරිස් කුඩු, කහ කුඩු මේ දේවල් ලූණු, අමු මිරිස්, සුදු ලූණුත් එක්ක දිය කිරි ටිකක් දාලා තමයි මේ ටික කලවම් කරගන්නේ. මම උළුහාල් ටිකකුත් ඒකටම එකතු කරගන්නවා. මෙතනදී මම දිය කිරි තමයි පාවිච්චි කරන්නේ. මම මිටි කිරි දාන්නේ පස්සේ. දැන් ඔන්න මම මේ විදිහට දිය කිරි ටිකක් දාලා අර පහේ ටික හොඳට අලවලට අල්ල ගන්න ඕනේ. ඒ නිසා විනාඩි 5ක් 10ක් විතර මම මේක ලිපේ තියා ගන්නවා. මම මේ වෙලාවේදී කුරුඳු කෑලි ටිකකුත් එකතු කරගන්නවා. අපේ මේ දාපු දිය කිරි ටික හොඳට හිඳෙන්න ඕනේ. මේ පහේ ටිකත් එක්කම හොඳට මිශ්‍ර වෙලා දැන් තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේක හොඳට නටනවා. ඉතින් මම මේක හොඳට හිඳ ගන්නවා. තවම අපි මිටි කිරි දැම්මේ නැහැ. මේ දාපු දිය කිරි ටිකෙන් තමයි මේක මේ හිඳ ගන්නෙ. ඉන්දර වැඩි කරගෙන තියෙන්නේ. මොකද මට මේක ඉක්මනට හිඳ ගන්න ඕනේ. මොකද අල තැම්බිලානේ තියෙන්නේ. අපිට අය අමුතුවෙන් අල තඹ ගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔයාලට පේනවා දැන් අර දිය කිරි ටික හොඳට හිඳිලා තියෙන්නේ. පහේ ටිකත් හොඳට අලවලට අල්ලගෙන තියෙන්නේ. ඔන්න මෙන්න මේ වෙලාවේදී ඔයාලට පුළුවන් ඔයාලා අර කලින් ලෑස්ති කරගත්තු මිටි කිරි ටික මේ අල එකට එකතු කරගන්න. මෙන්න මේ වගේ. මම ටිකක් කිරි වැඩිපුර එකතු කරගන්නවා. මට හොදි ටිකක් වැඩිපුර අවශ්‍ය නිසා. ඉතින් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා මිටි කිරි ටික. හැබැයි දැන් මිටි කිරි දාගත්තට පස්සේ දිගටම මේක හැඳි ගන්න ඕනේ. නැත්තම් අපේ හොද්ද කැටි ගහන්න පුළුවන්. ඒ නිසා දිගටම මේක හැඳි ගන්න ඕනේ.
ඉතින් මේ අල හොද්ද හරිම සුවඳයි. ඒ වගේම තමයි හරිම රසයි. ඉතින් මම මෙන්න මේ විදිහට දිගටම මේක හැඳි ගන්නවා. මොකද කැටි ගහන්න දෙන්න බෑ. ඉතින් සමහර අය උයනකොට මේකේ උකු බව වැඩි කරගන්න මෙතන තියෙන අල කෑල්ලක්ම පොඩි කරලා ඉවර වෙලා මේ අල හොද්දෙටම දාගන්නවා. ඉතින් මම එහෙම කරන්න යන්නේ මට මේ තියෙන උකු ගතිය ඇති හොද්දේ. ඒ වගේම තමයි සමහරව මේක උයලා ඉවරනාට පස්සේ දෙහි චුට්ටක් එකතු කරගන්නවා. ඉතින් එක එක අය එක එක දේවල් කරනවා. ඉතින් ඔයාලගේ රස අනුව ඔයාලට කැමති දෙයක් ඒ විදිහට කරගන්න පුළුවන්. උකු ගතිය වැඩි කරගන්න ඕන නම් අල කෑල්ලක් පොඩි කරලා දාගන්න. තව ටිකක් සුවඳ රස වැඩි වෙන්න ඕන නම් දෙහි බින්දු කීපයක් දාගන්න. ප්‍රශ්නයක් නැහැ. මම නම් මේ දේවල් මුකුත් එකතු කරන්නේ නැහැ. මොකද මේ අල හොද්ද කොහොමත් රසයි. ඒ වගේම හරිම සුවඳයි. ඉතින් මෙන්න මේ විදිහට අපේ අල හොද්ද හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට මේක බත් පාන් ඉන්දියාප මෙන්න මේ ඕනම එකක් එක්ක කන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ අල හොද්ද ඔයාලා මේ විදිහට හදාගත්තොත් මේක පාට ඊට පස්සේ රස සුවඳ මේ හැම දෙයක්ම හරි ගානට මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා බලන්න මේක හරි අමාරු දෙයක් නෙවෙයි. අපිට ලේසියෙන් රසට අල හොද්දක් මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් අද මම අරගෙන ආවේ ඔයාලට රස අල කිරි හොද්දක් හදාගන්න හැටි. ඊළඟ දවසේ තවත් රෙසිපි එකකින් අපි හම්බෙමු. ගිහලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.